Welcome to my YouTube channel. ඉතින් මම මේ යන්නේ නම් මගේ හොඳම යාළුවා ගෙදර. ඉතින් මම එයාව කාලෙකින් එයාව හම්බෙන්න බැරි වුණ හින්දා එයාලා ගෙදර යනවා. ඉතින් එයා ඉස්සර අපේ ඉස්කෝලේ හිටපු ළමෙක්. දැන් නම් එයා වෙන ඉස්කෝලයකට ගිහින් තමයි ඉන්නේ. ඒ වුණාට මම එයා තමයි මට හිටපු හොඳම යාළුවා. ඉතින් එයා බලන්න කාලෙකින් බැරි වුණ හින්දා තමයි මම මේ දැන් යන්න හදන්නේ. ඉතින් අපේ ට්‍රේවිල් එකේ තමයි මම ක්ලාස් යන ගමන් එයාලා ගෙදරත් යන්න හිතුවේ. ඉතින් මගේ හොඳම යාළුවා හම්බුණා ළමයි. මට නම් මාරම සතුටුයි. ඉතින් අපි කාලෙකින් හම්බුනේත් නෑනේ. ඉතින් එයාලා ගෙදර අලකුච්චි බල්ලින් අපි එක විකාර විදිහට ෆොටෝ ගහලා ඉතින් අද ඉතරයි ඉතින් යාමට හම්බෙන්නේ. මට හම්බෙන්නේ නැති හින්දා එක විකාර විදිහට ෆොටෝ ටිකක් ගැහුවා. ඉතින් දැන් මගේ යන්න වෙලාවත් හරි. ඉතින් මට මේ වගේ ලස්සන දවසක් මං හිතන්නේ අපවමට හම්බෙයි කියලා. අපි දෙන්න හම්බෙන්නෙත් නෑනේ. එයා ඉන්නෙත් වෙන ඉස්කෝලේකනේ. එයා මෙහෙත් නෙවෙයි ඉන්නේ. ඉතින් මම ගෙදර ආවා ක්ලාස් ගිහිල්ලා ඇරිලා. ඉතින් ඒ හින්දා මම මගේ පොත් ටිකත් හොඳට මිස් කරලා දැන් කරන්න හදන්නේ ස්ටඩීස්. ඉතින් මම රෑ තමයි දැන් පාඩම් කරන්න හදන්නේ. මට රෑ පාඩම් කරාම තමයි හොඳටම මතක හිටින්නේ. වැඩි සද්ද ඇහෙනවා ගණන් ගන්න එපා. ඉතින් යාලා එළියේ. ඉතින් මම දැන් කියන්න හදන්නේ දැන් දෙසැම්බර් අලුත් අවුරුද්දකුත් එනවා ළඟදිම. 2026 අවුරුද්ද මම හොඳ ප්‍රොඩක්ටිව් විදිහට ගෙවනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම මේකේ වීඩියෝ කොටස් පොඩ අරන් තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. තව වීඩියෝ ඇඩ් කරලා දෙනවා මේකට. ඉතින් ඔයාලත් මම හිතනවා හොඳට 2026 අවුරුද්ද ප්‍රොඩක්ටිව් විදිහට ගත කරනවා කියලා. ඉතින් ඔයාලා අපිට කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න. අපිට නඩුවේක කරන්න මාසයි කමෙන්ට් දාන අයට. ඉතින් මේ තියෙන්නේ තවත් වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේක නම් මම 2026 රූම් එක හදද්දී ඔක්කොම ටික ගලවලා තියෙන ළමයි. ඉතින් මේකත් වීඩියෝ කරගත්තා. ඉතින් අපි පොඩ්ඩ මගේ රූම් එක හදමු. ඉස්සෙල්ලා රූම් එක වගේ නෙමෙයි දැන් රූම් එක. ඉතින් කොහොමද ඔයාලට මම දැන් මල් පැල ටික ලස්සනට හදන්න තමයි හදන්නේ. ඉතින් ඒවා ලස්සනට පොඩි ලස්සන මුල් ඇවිල්ලා මම ගොඩක් ප්‍රොඩක්ටිව් විදිහටමයි කාමරේ ලස්සනට හදනවා. ඔයාලා දැකලා තියෙන ප්‍රින්ටර්ස් එකේ ඒ වගේම හද